අපිට සිද්ධ වුණේ මොකද්ද පළාත්පාලන ආයතන? අපි පළාත්පාලන ආයතන දෙකකට ආමන්ත්‍රණ බාර දුන්නා. මහින් ප්‍රාසභාවට සහ ඍජුවන ප්‍රාසභාවට බලය දෙන්න කියලා. මොකෙන්ද? එක්සත් ජාතික පක්ෂය. රටට වැඩ කරන පක්ෂයක්, රට දැනෙන පක්ෂයක්. අනාගතයේ මේ රට වාරගනින්න නායකයෙක් ඉන්න පක්ෂයක්. ඒකට අභිමානය කියන්න ඕන. ඒ නිසා මේ අභිමානවත් රඳවාගෙන බොරුවෙන් ප්‍රෝඩාවෙන් බොරුවෙන් පත්වෙච්ච මේ ආණ්ඩුව දිනෙන් දින පිරිනනවා. මේ පිරින ආණ්ඩුවේ ඡන්ද ටික කවදාකවත් අපි විශ්වාස කරනවා ඒක සජීවී නායකයට ගන්න බෑ කියලා. මොකද මිනිස්සු අතර මතයක් තියෙනවා. එතුමා කවදා මේ රට ජනාධිපති වෙන්නේ නැති වෙයි කියලා. ඒ නිසා මේ රට ආර්ථික අර්බුදයෙන් ගලවගත්ත මේ රටට අද දවසේ මේ විදිහට සාමකාමී රටක් නිර්මාණය කරපු නායක රනිල් වික්‍රමසිංහතුමා එතුමාගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂය අභිමානවත් විදිහට අපි අද ප්‍රතිවිශ්වයේ සියලුම පළාත්පාලන ආයතන වලට නාම නිවාරණය කරනවා. බද්දුලක් කරන මිනිස්සු විදියට අපි විශ්වාස කරන මේ ගමන මේ මාස 5 ඇති මේ ආණ්ඩුවේ කෙරුවව ගැන මිනිස්සු දැනගන්න. මොකද අපි ගිය ජනාධිපතිවරු පුලාම කිව්වා අනුර කුමාර කියන වැඩේක් නෙමෙයි කියලා. ඒ මිනිස්සු විශ්වාස කරන්නේ මූටක් දීලා බලන්න ඕනේ. දැන් දීලා බලලා දැන් තීරණය වෙලා තියෙනවා නෑ මේකත් අර කිව්වට වැඩිය වෙනස් මාර්ග කියන එකක් නෙමෙයි. මේක ඇවිල්ලා රනිල් වික්‍රමසිංහ ආර්ථිකය හදපු න්‍යායාධිකාරියවරයා පැත්තක ඉඳි ඩුප්ලිකේට් චරිතයක් දාගෙන මේක කරන්න බෑ කියන එක රටේ මිනිස්සු විශ්වාස කරනවා. මොකද මිනිස්සු වමට සිග්නල් දාලා තමයි දකුණට යන්නේ මේ ආණ්ඩුව. දීපු පප්පරය බොරු පොරොන්දු පැත්තක දාලා දැන් රාජ්‍ය සේවකයා ඉතිහාස පරිණතාවට අවුරුදු 3කට රාජ්‍ය සේවක ඇඟ බැන්දා. සාමාන්‍යයෙන් අයවැය ලේඛනයකින් විතර වාර්ෂිකයක් පාසා පඩි වැඩි වෙනවා. හැබැයි මේ ගමන කරේ රාජ්‍ය සේවකයාට තාමත් තේරෙන්නේ නැහැ Taman වෙච්ච දේ මොකද්ද කියලා. මොකද ආය වේලේකන නෑ 2028න් පස්සේ තමයි රාජ්‍ය සේවක පඩි වැඩි වෙන්නේ. එහෙම අන්දපු ඇන්දිල්ලක් කියනවා ලොවෙත් නෑ. කිව්වනේ දිනනකොට දිනන්න ලොවෙත් නැති වෙන්නේ කියලා. ඒ වගේම තමයි අපිට කියන්න තියෙන්නේ අනුර කුමාර ප්‍රමුඛ මේ ආණ්ඩුව ජනතාව අන්දපු ඇන්දිල්ල ලොවෙත් නැති වෙන්නේ නැති. දැන් මිනිස්සුන්ගේ ඒක හෙළුව ටික ටික පෙනෙමින් පානවා. අපි විශ්වාස කරනවා නැවත වතාවක් මහ පොළවේ දේශපාලනය කරන්න අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. මොකද හැමදාම ස්ලෝගන් එකක් විදිහට අවුරුදු 76ක සාපයක් ගැන කතා කරා. හොරු කියලා සංගඩු ගැහුවා. දැන් අන්තිමට ෆයිල් ගොඩක් අතේ තියෙනවා කිව්වා. ෆයිල් වලට නීතිය ක්‍රියාත්මක කරන්න විධායක බලය නැහැ කියලා කිව්වා. පාර්ලිමේන්තු බලය නැහැ කිව්වා. ඉතින් ජනතාව විශ්වාස කරා 3න් 2ක් හික් ගෑවෙන්න දුන්නා. දැන් විධායක ජනාධිපති 3න් 2කට අධික ආණ්ඩුවක් තියෙනවා. දැන් තියෙන්නේ ෆයිල් ටික වේව කන්න දෙන එක නෙමෙයි. දැන් ඒකෙන් මේ මාස 5 තප්පුලරකින් තේරෙනවා, කෙදිරියෙන් තේරෙනවා මේ මිනිස්සු බොරුවෙන් මේ රට ගත්තට ඉදිරියට කරගෙන යන්න බෑ කියන එක. නිසා අපි වැඩ කරපු නායකයෙක් ඉන්න පක්ෂයක් ඒ නායකයා මේ රට හැදුවා, ජනතාවේ දුර්භික්ෂයෙන් මුදවගත්තා, තෙල් පෝලිම් ටික නැති කරා, ගෑස් පෝලිම් ටික නැති කරා. එහෙම වැඩ කරලා පෙන්නපු නායකයෙක් බොරු කියපු නැති නායකයෙක්. රනිල් වික්‍රමසිංහ කියන්නේ තමන්ගේ ඡන්දය වෙනුවෙන් බොරු කිව්වේ නැහැ. ඩීසල් මිල අඩු කරන්න බැරි නම් බෑ කිව්වා. රාජ්‍ය සේවකයන්ට තමන්ගේ වැටුප් වැඩිවීම මිලනකොට 2024 වෙනකන් ගසන්න කිව්වා. එතුමා යනකොට 25000ක් වැඩි කරලා දෙනවා කියලා කිව්වා. හැබැයි ඒ කියපු පොරොන්දු ඉෂ්ට කරපු නායකයෙක් එක්ක සංසන්දනය කරනකොට මේ ආණ්ඩුව පට්ටම ෆේල් ගමේ භාෂාවෙන් කියනවා. දැන් ගමට යන්න විදිහක් නැහැ. දීපු පොරොන්දු ඉෂ්ට කරන වෙනුවට ලෝකෙ හිනස් වෙනවා. දැන් රිලව් වල්ලන එක තමයි කුෂ්කර්ම මිතිගේ මූලික පරමාර්ථය. කුෂ්කර්ම මාධ්‍ය දියුණු එක නෙමෙයි. ඉතින් ඒක නිසා රිලව් වල්ලණ්ඩයි වඳුරොණ්ඩයි ඇමතිලා තමයි දැන් කුෂ්කර්ම ඇමති. මෙච්චර කල් කුෂ්කර්ම ඇමති ගොවියෝ වෙනුවෙන්. හැබැයි දැන් මේ කුෂ්කර්ම ඇමති ඉන්නේ රිලව් වෙනුවෙන්, වඳුර වෙනුවෙන්, දඬුලෙන වෙනුවෙන්, එහෙම නැත්නම් මොනරු වෙනුවෙන්. සිහිල් විකාර වෙලා වගේ. මොකද මේ මිනිස්සු අපි ගම්මට ගිහිල්ලා කිව්වා අනුර කුමාර ප්‍රමුඛ ආණ්ඩුවට ඇත්තටම ආණ්ඩු බලය නෙමෙයි වමනාකම තිබ්බේ. ජනතාව තමයි උත්සාහ තිබ්බේ. ඒ නිසා අපි ජනතාවගෙන් පැහැදිලිව කියනවා මේ ආණ්ඩුව මට්ටු කරන පළමු වැඩිමුරේ ප්‍රාදේශ සභාවෙන් තියමු. ඒ අධික බලයක් දුන්න වෙනුවට රතු එළියක් පෙන්වන්න ඔබ සියලු දෙනාම එක්සත් ජාතික පක්ෂේ වටා ඒකරාශී වෙන්න කියන ඉල්ලීම කරනවා. කොහොමද? එක්සත් ජාතික පක්ෂය ජය වේවා.